නෙළුවා. ආ දැන් මේ කුකුල් පොහොර මේ දාලා තියෙන්නේ. මේකට අපි දාන්නේ ඇත්තටම කොම්පොස්ට් පොහොර. මේ දාන්නේ කුකුල් පොහොර. කුකුල් පොහොර හොඳ ගානට මේවයි මේ දැම්මහම හැදෙනවනේ හොඳට. කුකුල් පොහොර වලට හොඳට හැදෙන්නේ. අනිකරම මේ කුකුල් පොහොර දාලා තියෙනවා. බලන්න තියෙන කෙනෙක්ට දා ගන්න පුළුවන්. කුකුල් පොහොර තියෙනවා. කුකුල් පොහොර විතරයි. ඔව්. කලින් ගොම දැම්ම. ඊට පස්සේ දියර පොහොර එක දැම්ම. අපි සති දෙකෙන් දෙකට විතරම දාගන්න. දැන් හොඳට පොහොර. මේකට ගොම දැම්මා, ගොම දැම්මා. දැන් කොටටම ඊයේ කපලා අද උදේ සුද්ධ කරලා දැන් මේ ඔක්කොටම පොහොර දාලා තියෙනවා. කුකුල් පොහොර තමයි දාන්නේ. කුකුල් පොහොර. හැමෝම හරිම රසයිනේ කඩේට උදේ දැම්මම අවශ්‍ය වෙනකොට නෑ. කඩෙන් අහනවා කංකුම් ගෙනාවේ නැත්නම්. ගමෙත් අය ගමට ඉල්ලනවා. ගමටත් දෙන දැන් මේ හැමතැනටම දාලා තියෙනවා කුකුල් පොහොර. රස විස නැහැනේ. යූරියා ගහලා ලොකුවට කොළ ඇදිලා එහෙම නෑ මේ කනකොට හරි රසයි. මලවන්න හොඳයි. වෙන අය කංකුම් තෙල් දාලා විතරනේ කන්නේ. මේ කංකුම් එක මලවලා ගන්න පුළුවන්. ඔක්කොටම දාලා තියෙනවා. අනිකරම කුකුල් පොහොර තියෙනවා. අපි ඔක්කොම දැම්මා. උදේ පාන්දර උදේ ආවා. පාන්දර ඇවිල්ලා නෙළුව සම්පූර්ණ. හවස ඇවිල්ලා මේ ඒලාට හරි නිදහස් වැඩ කරගන්න. ඔව්නේ. අවුවත් නෑ. දැන් වෙලේ ඉන්න හරි අමාරු හරි රස්නේ. මේලාට ලේසි. උදේ වරුව නෙලානේ. අනකොල ටික ඔක්කොම වේලිට නෙලලා. දැන් ඉතින් ගෙදර යනවා. ඉතින් කඩා ගත්තා. හොඳයි මිරිස්. දැන් ඉතින් රැ වෙලානේ අපි ගෙදර යමු.